රයිට් අයිබෝන් කියලා පිළිගන්නවා ආශ්‍ය වෙදමැතුරට මං හැමදාම ඔයාලට මේ නිදන් වස්තුවලට රැවටෙන ඔයාලට මං අදරගෙන ඇවිල්ලා තියෙන කොහොමද මේ නිදානයක් මෙන්න මේ මගේ මැෂින් එකකින් ඉන්ටිග්‍රේට් කරගන්න පුළුවන්ද මැෂින් එකකින් නිදානයක් හොයන්න පුළුවන්ද කියලා ලංකාවේ වදින්නම් මෙන්න මේවා ගහනවා ලංකාවේ නිදන් හොයන්න එපා හේතුව තමයි ගල් රත්තරන් කියලා අපේ තියෙන මේ ගල්වල මෙන්න මේ පාෂාණය ඒ වගේම තව තියෙනවා මෙන්න මේ වගේ තැන්වල යම් මේ අපේ රටේ මේ වගේ පොළොවට තියෙන මේ මැෂින් සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අපේ රටේ තියෙනවා තිරිවාන. එතකොට තව තියෙනවා යම් අපේ රටේ පොළොවටම උරුමකම් කියන්න පුළුවන් පාෂාණ. මෙන්න මේ වලත් මේවා ටීන් කුං ගාලා වදිනවා. එතකොට මේවා ගහලා ඔයගොල්ලෝ නිදහණයක් තියෙන දණක් හොයාගත්තොත් ඔයගොල්ලෝ හැරුවට ඔයාලට අන්තිමට මිනිටන් ටිකක් හම්බ වෙන්න පුළුවන්. මොකද පිටරට පොළොවයි සහ ලංකා භූමියෙන් ඇත්තටම මොන හරි දෙයක් තියෙනවා නම් ඉන්ටිග්‍රේට් වෙනවා. නැත්තේ නෑ. නමුත් මේක උඩරිම අඩි 2.5ක් තමයි මේකේ වදින්නේ. ලොකුම ප්‍රමාණයක් යට තිබුණොත් අඩි 2.5ක් උඩරිම වදින. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේකෙන් අඩි 10ක් වදිනවා 15ක් වදිනවා මේ අපික මේක හැදුවයි කියනවා නම් පාට්ටපල් බොරු එහෙම කරන්න බෑ ලංකාවේ පොළොවට මේව සාර්ථක වෙන්නේ නැහැ. පිට රටවල් වල තියෙන පොළොවට මේක 100%ම සාර්ථකයි. නමුත් අපේ රටට ලංකාවට මේක හරියන්නේ නැහැ. ඒ නිසා මේව නම් අරගෙන අලියකින් එහෙම රුපියල් 22000යි 33000යි 30000ට අරගෙන මේවා මෙහෙ විකිනෙන්නේ ලක්ෂ 3ට 4ට. ඉතින් ඔයගොල්ලෝ අන්තර්ජාල සම්බන්ධව දන්නේ නැත්නම් මේවා AliExpress එකේ ඔය පොඩ්ඩක් ගහලා බලන්න Goal Director කියලා. ඒවා ඕන තරම් ඕවා තියෙනවා. ඒ නිසා ගන්න එපා නිකන් දුන්නත් ගේන්න එපා. වැඩක් නැහැ. ඔයා මාකටිං කරලා ෆොටෝස් දාලා තුන්ට මේවා කිසිසේත්ම වැඩක් ඇති දෙයක් නෙමෙයි. ලංකාවට නම් හරියන්නේ නැහැ. සාර්ථක වෙන්නේම නැහැ. ලොරියක් පිටින් එහාලා බෑවත් ගහුවොත් ඔයා වැඩක් නැහැ. මේවෙන් නිදන් හොයන්න ගිහලා ඔයගොල්ලෝ අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න එක තමයි වෙන්නේ. මම දැක්ක පහුගිය දවස්වලත් මේවා හදලා තියෙනවා. මේ මෙච්චර ප්‍රමාණයක් පුළුවන් කියලා කියන්නේ. නමුත් මේ ලංකා භූමියට මේවා සාර්ථක වෙන්නේ නැහැ. ඒක හොඳට ඔළුවේ තියාගන්න කවුරු හරි ඔයගොල්ලෝ නැවතත් මම කියන්නේ සල්ලි ඉල්ලනවා නම් 10000ක් හරි 15000ක් හරි මේක ගහලා දෙන්නම් කියලා මේවා ගෙන්නගෙන ඩම් වලට ගහන්න එපා. ඔයගොල්ලෝ ගෙදර තියෙන ගල් රත්තරන් කියලා තියෙන පාෂාණයක් ගල් වල එහෙම නැත්නම් මිනිරන් වලට වදිනවා. තිරිවාණ ගල් වලට මේක ඉන්ටිග්‍රේට් කරනවා. ඒ වගේම පොළවේ තියෙන පොඩි රිදී වගේ පොඩි සිනිඳුවට තියෙන එක ඔයාලට පේන්නේ නැහැ. ඒවට වදිනවා. ඉතින් ඒ නිසා මේකෙන් නිදන් හොයන්න කියලා අමාරු වැටෙන්නේ නැති වෙන්න තමයි මම මේ දැනුවත් කිරීම කරේ. ඊට පස්සේ දැන් ඔය ගොඩාක් කට්ටිය මෙන්න මේ වගේ මුහුදවල් වල අයින් වලට ගිහිල්ලා මේකෙන් හොයන්න පුළුවන්. ඇත්තටම සාර්ථකයි. කියන්නේ ඒවත් වදිනවා. ඒ ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් අඩි එකමාර දෙකක් වගේ තියෙන ඒවා අනිවාර්යෙන් මේ මොන හරි දෙයක් හොයාගන්න පුළුවන්. මෙන්න මේ GR 200 එක තියෙනවා. GR 100 එක තියෙනවා. GR 1000 එක තියෙනවා. මේ මකුල් නම් නිදන් වලට තියක් ගහන්නවත් පොළොව අරගෙන නම් එන්න එපා. මේක ගහලා දින 50000ක් විතර මම දන්න විදිහට ලක්ෂයක් ගන්න අය ඉන්නවා. මේක මේ ඩිස්ප්ලේ එකක් තුණා කියලා. මේවා බොරු මැෂින්. මේවා ගලවලා බලන්න නැත්නම් මම ඔයගොල්ලන්ට ගලවන මැෂින් එකක් ඉස්සරහට ගෙනල්ලා පෙන්නන්නම්. මෙලෝ දෙයකට වැඩක් නැහැ මේක. මේවා චයිනා වල හදන ලෝකෙ මිනිස්සුන්ව රවට්ටන්න හදපු දෙයක්. මේකෙන් නිදන් හොයන්න බෑ. මේකත් අර වගේම තමයි මේකත් මිනිරන් වලටත් චරකේනවා තිරිවාණ ගල් වලටත් චරකේනවා ගල් රත්තරන් වලටත් චරකේනවා හරියටම ගෝල් ටිකක් තුනයි කියලා මේ කරකෙන්නේ නැහැ දැන් මේ GR 1000 එකෙන් ජෙම් වලට හොඳයි කියලා කියනවා බ්ලූ සපාය වලට හොඳයි කියලා කියනවා නමුත් මේක සාර්ථක නැහැ මේක 100%යි මේක සාර්ථකම නැහැ ඉතින් මේක අතේ ගෙනලා කරකවකා ඉඳලා ඔයගෙන් රුපියල් 15000 20000ක් අරගෙන කඩාගෙන යයි ඒ වට්ටම් රැවටෙන්න එපා මේවායින් තේරුමක් නැහැ නිදන් හොයන්න බෑ වත්තේ කොහේ ගියත් මේක අත බැලන්ස් කරලා කරකවන්න පුළුවන් මේකක් උස්සන් වෙන කෙනෙක් කවදාවත් ඔයාට කියන්නේ වත්ත නිදානයක් නැහැ කියලා මොකද ඔයාගේ හිත සතුටු වුණොත් තමයි ඔයා යාට මැෂින් එකේ ගාන දීපිකේ සාධාරණත්වයේ තියෙන්නේ නමුත් මේකෙන් බලලා හාරපු යන්ට කවදාවත් වස්තුවක් හම්බ වෙලා නැහැ ඒක නිසා මේකෙන් වස්තු හොයන්න ගිහිල්ලා සලකුණු නැති ඒවා වස්තු හොයන්න ගිහිල්ලා ඕගොල්ලන්ට අමාරු වැටෙන්න එපා. හැබැයි මේකෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. යම් තැනක නිධානයක් තියෙන තැනක සලකුණක් තියෙන තැනක හරියටම මේකෙන් බලා ගන්න පුළුවන්
මෙතන ගෝල්ඩ් වලට වදිනවද කියන එක විතරයි. වෙන කිසිම දෙයකින් මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. නිදන් වස්තු හොයන්න නම් යන්න එපා මේකෙන්. හරියටම ටාගට් කරලා නිදාරයෙන් මෙන්න මෙතන තියෙනවයි කියලා එතනට ගිහින් ඔක උඩ ඇල්ලුවාම හරියටම ගෝල්ඩ් ගොඩක් වගේ තියෙනවා නම් කරකැවීම සිද්ධ වෙනවා. ගෝල්ඩ් වලට යකඩ වලට රිදී වලට පස් ලෝ වලටම මේක ඉන්ටිගේට් වෙනවා. එතකොට ගෝල්ඩ් වලට වෙනම බල්බයක් තුනයි කියලා ඩයමන්ඩ් වලට තුනයි කියලා ඒවා බොරුවට තියෙන්නේ ඒවා වැඩ කරන්නේ නැහැ සාර්ථක නැහැ ඒවා. ඒ නිසා ඩයමන්ඩ් වලට දාලා බලන ගෝල්ඩ් වලට කරකැවෙනවා. තාත්‍යගෙමින් කියන්නේ ඉතින් මේවා මේ මම ඔයාලට මිනිස්සු ගහලා ගහන නිසා අහුවෙන්නේ නැති වෙන්නේ කියන්නේ. ඉතින් මේ වෑන් ඔයගොල්ලෝ නිදාම් වස්තු නම් හොයන්න යන්න එපා. ඒක ලොකු අමාරුවක වැටෙනවා. මේ සම්බන්ධව මම ජර්මන් මැෂින් එකක් ඔයගොල්ලන්ට ඉන්ටිග්‍රේට් කරලා එකක් මම ඔයාලට පෙන්නලා තියෙනවා. ජර්මන් ඔරිජිනල් මේඩ් ඉන් ජර්මන් එක සාර්ථකයි ලංකා භූමියටත් එක සාර්ථකයි. මොකද ඒකේ සාමාන්‍යයෙන් මැෂින් එකේ 100% සාර්ථකයි කියලා මම කියන්නේ. ඒකේ 140ක් 50ක් විතර තමයි. මොකද ඒ ජර්මන් එකේ ගල් රත්තරන් වලට වදිනවා මිනරල් වලටත් වදිනවා. අර චයිනීස් එක තරම් අන්තිම මට්ටමේ නැහැ. ඒකනොත් ඔය වැඩක් කරනකොට පොඩ්ඩක් මෙන්න මේ තැන තියෙනවා කියන එක හදා ගන්න පුළුවන්. චයිනීස් එක නම් එහෙම දිහාලා ගන්න එපා. ඒක තේරුමක් ඇත්තෙම නැහැ. ඒක තමයි කියන්න ඕනේ. ඉතින් මේවා මම වීඩියෝස් වගේ කරලා තියෙනවා. පිටරට ගෙනගෙන මම මැෂින් එකක් පෙන්නලා තියෙනවා. ඉතින් ඒකේ මම ඔයාලට පෙන්නලා දෙනවා. එහෙ කොහොමද රත්තරන් ටික මේකෙන් හොයාගන්නේ කියලා. මම ඒකයි කියන්නේ මේ මැෂින් මේ රටට හරියන්නේ විදේශ රටවල් වලට මේක සාර්ථකයි මැෂින් එක. ඒ රටවල් වලට හදපු එකක්. ලංකා භූමියේ පස සහ ඒ පස වෙනස්. ඒක නිසා මෙහෙට ගෙනල්ලා ඔවා ගහන්න එපා. ඇත්තටම ලංකාවේ මිනිස්සු රැවටිලා තියෙනවා. මේවා ගෙනල්ලා අස්ප ගණන් දීලා මැනික් සහ රත්තරන් හොයන්න ගිහලා අමාරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවට හොයන්න එපා. ආසියා ප්‍රොඩක්ෂන් YouTube channel එකේ මම මේවා සම්බන්ධව වීඩියෝ කරලා මැෂින් එක පෙන්නලාම තියෙනවා. ඒවත් පුළුවන් නම් ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ගිහලා බලන්න. ආසියා ප්‍රොඩක්ෂන් අපේ YouTube channel එකේ ආසියා වැදගත් මේ channel එකෙත් මුල මන් දාලා තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලන්න. රයිට් එහෙනම් ඔයගොල්ලන්ට දැනගන්න මොන හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි ඒක රිප්ලයි එකක් කරනවා. ඊළඟට මම කරලා ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එකක් ඕන නම් ඒ වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක්ද ඕනේ මොකද්ද තියෙන ප්‍රශ්නේ මේකට වීඩියෝ එකක් කරන්න කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. අනිත් එක තමයි ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. නිදන් වස්තු කඩන්න එපා, සලකුණු ටික කඩන්න එපා, විනාශ කරන්න එපා. ඒ නිසා නිදන් වස්තු උරුමය තියෙන ඔයාලටම තමයි. නිසා මේ මැරලා ඉන්න මිනිසුන්ට නෙමෙයි වර්තමානයේ ජීවත් වෙන මිනිස්සුන්ට මේක උරුමයක් තියෙනවා. ඒක ඒ විදිහට කරගත්තොත් ඕගොල්ලන්ට මේ උරුමය ලං කරගන්න පුළුවන්. මේ විනාශ කරන්න එපා. අධික තණ්හාව ඇති කරගන්න එපා. ලැබීම අනිවාර්යෙන් තියෙනවා නම් ඔයාලට නිදාම වස්තුවක් උරුම කරගන්න පුළුවන්. රයිට් එහෙනම් ගිහිල්ලා එනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි. රාජබල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසිවසන රාවණා යුගයේ රහස් 21 වැනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙදමැදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරු බිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දසබල යෝධ සේනා ආරක්ෂාව සමග අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ. සැලකිය යුතුයි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනවුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙදමැදුර ආසියා වෙදමැදුර අප ඔබගේ ඉල්ලීම මත ඔබ ලෝකයේ කොහේ හිටියත් අපගේ හෙන රාජ රාජතරංගනී සුර ඩීඑච්එල් කිරීම දැන් සිදු කරනවා. විදේශ රටවල සිටින අපගෙන් සුරගත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිඵල බලමු. අය මං අර ඕමාන වලින් මල්ලි කතා කරන අර සුර දෙයක් කිව්වේ මීගුම ඉඳලා මං එහෙම ගෙන්නගත්ත ඕමාන ආවේ අයියේ මයි වයිපු ඉන්නේ ඔයා කියන්න අයියේ අර හේන රාජ සූර්යයි රාජ තරංගනී සූර්යයි දැන් මේ ඔයාට ගොඩාක් පින්න අයියා මතු බුදු වෙන්න ඕනේ හරිද ඒ දාපු වෙලෙන් දැන් අයියේ මාර විදිහට හරියන්නේ මාසයක් විතර අයියේ මාර ඇඟිය අමාරුවක් තිබ්බේ හරිද මාසයක් විතර මාර ඇඟිය අමාරුවක් තිබ්බේ ඒ කියන්නේ කම්මැලි කොන්ද කැක්කුමයි නැගිට ගන්න බැහැ එන්න අමාරුලා තිබ්බේ
වාගෙන දැන් අයියේ කිරි උතුරනවා වගේ හරියනවා ටික අයියට ගොඩාක් පින් අයියේ මම උඩ මැසේජ් එකක් දාලා තියෙනවා මේ ඒක මගේ අර මේ සූර දෙකේ ගොඩාක් හොඳයි ඒකට ඒකේ මම ඒ ටික තමයි දාලා තින්නේ අයියේ ඒ මැසේජ් එක අර වීඩියෝ එකට දාන්න හරිද බොරු කියන්න ඕනේ නැහැ අයියේ ගොඩාක් හොඳයි බොරු කියන්න ඕනේ නැහැ වාට පළවෙනි සූර මම ඒ කියන්නේ හින රාජ සූරයයි රාජ තරංගින සූරය දෙකම මම දාන් ඉන්නේ කරේ වයිප් දාන් ඉන්නේ එකක් අර මේ එයා දාන් ඉන්නේ රාජ තරංගිනිය එක මිස්ටර් කොහමද මම දැන් ඔය සුරේලං අරගෙන ටික කාලයක් වෙනවා උනාට ඒක වැඩ කරන්න පටන් ගත්තා ඉතින් මාසයක් තාමාරක් විතර ඊයර වෙලා වැඩ කරේ ඉතින් ඉන්ටර්විව් කරලා ගියා ඊට පස්සේ ඒකම සිලිටෝ රට යන්න ඒකත් එකපාරින්ම වුණා එදාම පවදත් ටිකට් එකක් ගත්තා ඊට පස්සේ ඒකෙම ලක්ෂයක් තිබ්බා අවුලක් නැහැ ඉතින් ඊට පස්සේ සුරේ ගත්තාම තමයි ඉතින් ඔක්කොම ඉතින් පොඩ්ඩක් තිබ්බේ ඉතින් හැමදේම ඊට පස්සේ ඉතින් ඉඳලා වැඩ කරන්නේ ඊට පස්සේ තවත් පොඩි කියන්නේ ලොකු දේවල් තමයි ඒවත් ලැබුණා ඉතින් තාම ඉතින් ඒවා තිනින්සලේ කරනවා ඒකත් හොඳයි ඉතින් ඒකත් අපි පස්සේ මම අර දැනුවත් කරලා තියෙනවා මීට කලින් ඒකත් ඉතින් අපි පස්සේ අවශ්‍ය වැඩි කරගන්න බලමු ආයේ ඉතින් රට යන්න එන දවසෙත් පහෝදා ස්විප් එකක් ගත්තා ඒකෙවත් වැදුනා 20000ක් එහෙම ඉතින් එහෙමම තිබ්බා ඉතින් රට එනකම්ම ස්විප් වලින් 4-5කින් වගේ වාසනාවක් වැදුනා ඉතින් බොහොම ස්තුතියි ගැන අයියා අද තමයි සූර්යා ආවේ බොහොම ස්තුතියි වෙනම ගොඩක් පින් මේකට ඒවට ඒ වගේම ඊයේ තව දෙයක් කියන්න ඕනේ මේ වගේ සූර්යයක් මේ වගේ ගානකට කවුරුත් දෙන්නේ නැහැ ඒ වගේම අයියට ගොඩක් පින් අයියේ මේ වගේ දෙයක් මේ වගේ මුදලකට හැම මනුස්සයෙක්ට ලබා දෙන එකට අයියට ඇත්තටම ඒක වචන වලින් කියන්න අමාරුයි අයියට ඇත්තටම මගේ හදවතින්ම කියන්නේ ගොඩාක් පින් අනිවාර්යෙන් අයියට හරියන්න ඕනේ